හායි කොහමද හැමෝටම එන්න අපි ඉක්මනටම දවල්ට කෑම ටිකක් හදාගමු. ඉතින් මට ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා. ගෙදර දඹල වැලේ දඹල හැදෙනවා දැන්. මම මේ ටිකක් කඩාගෙන ආවා දඹල හදන්න. මේ ටික හොඳටම ලායි හරිම රසයි එහෙම හදද්දි. මේ ෆස්ට් ටයිම් හැදිච්ච දඹල ටික. මේක අමුයෙන් උනත් කන්න පුළුවන් ඒ තරම් ලායි සහ රසයි. ඉතින් මේක මම මැල්ලුම් හදනවා කියලා හිතුවාද මේක හීනියට ඉස්සෙල්ලාම ලියා ගන්නවා. ලියාගෙන මේක මම මැල්ලුමක් හදන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හීනියට මේක ලියා ගන්න ඕනේ. මෙන්න මේ ගානට තමයි එතකොට එන්නේ. පුතාගේ ආසම බීට්‍රූට් අද හදනවා කියලා මං හිතුවා. එයා හරි ආසයි බීට්‍රූට් කන්න. බීට්‍රූට් එකත් හොඳටම හේනි වෙන්න අතේ ලියා ගන්න ඕනේ. මේක ග්‍රේට් කරාම බීට්‍රූට් එක රස නැහැ. ඒ හින්දා අතේ හීනට ලියාගත්තා නම් හරියට රසයි. මෙන්න මේ ගානට ඒක ලියාගෙන මම ඒක හදාගත්තා. මට චිකන් ටිකක් දවල්ට මිරිසට හදලා ගන්න ඕනේ කියලා හිතුණා. ඔයගොල්ලෝ දන්නවා මම පොල් තියන් ඉන්නම් නිතරම. ඉතින් මැල්ලුමට මම ඒ ටික තමයි පොල් දාන්නේ. මම බීට්‍රූට් එක තනි කර මිරිසෙන් ලියා ගන්නවා. දැන් මම චිකන් එක හදා ගන්නවා. මට පොඩි වෙලාවකින් මේ තුනම හදා ගන්න. විනාඩි 15ක්වත් ගියේ නැහැ. ඔක්කොම කපලා තියාගත්තාම හරි ලේසි. දැන් අපේ ඔක්කොම කෑම ටික මෙන්න මේ විදියට රෙඩි කරගෙන ඉවරයි. ඉතින් අන්තිමටම මේ විදියට තමයි අපේ දඹල මැල්ලුම එන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වේ නැතුණාට පත් එකත් හිමින් ගහගත්තා. ඒකත් රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් චිකන් කරි එකත් මෙන්න මේ විදිහට මම රෙඩි කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් කන්න තමයි. මෙන්න මේ විදිහට අද දවල් කෑවේ. එහෙනම් හැමෝටම ජය වේවා.